ශාෂී ඔන්න එළාම් එක වදිනවා නැගිටින්න. අද වැඩට යන දවසක්. සඳු දවසක් අද. හායි යාළුවනේ සියලු දෙනාටම සුබ දවසක්. ශාෂී SL YouTube නාලිකාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට ගේන්නේ වීඩියෝ එක මගේ අද වැඩ කරන දවසක් ගත කරන්නේ කොහොමද කියලා. උදේ ඉඳන් හවස වෙනකම්ම රැ වෙනකම් මගේ නිින්ද යනකම්ම මම දවසක් සාමාන්‍යයෙන් ගත කරන විදිය තමයි අද මම ඔයගොල්ලන්ට කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මම උදේ 5:40ට වගේ නැගිටලා වතුර එකක් බීලා හිස් බඩේ ඊට පස්සේ වොෂ් රූම් එකට ගිහලා වොෂ් එකක් දාගෙන කටයුතු කරලා ඊට පස්සේ මම යනවා කන්න. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් උදේ දෙන්නේ 6 ඉඳන් හවස් උදේ 7 වෙනකම් කෑම දෙන්න තියෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් මම උදේ 6ටම යනවා. ඒකට ලේසි කරදරයක් නැහැ. ඉතින් මං සාමාන්‍යයෙන් ඉතින් අඳින්නේ කැෂුවල් තමයි මොකද සයිට් එකක වැඩ කරන නිසා. ඩෙනිමයි ටී-ෂර්ට් එකක් තමයි දාගන්නේ. ඉතින් හරි පහසුයි ඒක. ඉතින් දැන් මම යන්න හදන්නේ උදේ කෑම කන්න. අපි බලමුකෝ අද උදේ කෑම කොහොම තියද කියලා. අනික තමයි දැන් මේ දවස්වල පොඩ්ඩක් උෂ්ණත්වය ගත්තොත් එච්චර අවුලක් නැහැ. සෙල්සියස් අංශක 15 ඉඳන් 20 වගේ දක්වා තමයි තියෙන්නේ. ඉතින් මොකද දෙසැම්බර් වගේ වෙද්දී නම් හීතල සහ හිම වැටෙනවා. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි කියන්නේ අනිවාර්යෙන් හීතලයි. මාර්තු අප්‍රේල් ටන් හිම තියෙනවා. ඊට පස්සේ මැයි වගේ වෙනකොට තමයි ආපහු රස්නේ කාලේ පටන් ගන්නෙ. ඉතින් ඔයගොල්ලෝ ඔය හීතරට අවශ්‍ය බඩු ඒව අරන් එන්න එද්දී අනිවාර්යෙන්ම හොඳේ. දැන් අන්න අතන තමයි අපි ඉන්නේ. දැන් යනවා. ඉතින් උදේ පාන්දර සාමාන්‍ය හීතල නිසා ජැකට් එකක් දාගෙන යනවා. දාගෙන ගිහිල්ලා මොකද දැන් උදේ 6යි. සාමාන්‍ය හුලඟක් තියෙන්න පුළුවන්. බලන්න ඉතින් උතන තමයි අපි ඉන්නේ. අපි 4 දෙනෙක් ඉන්න තුරිය කට්ටියත් එක්ක. බලන්න උදේ 6 වුණාට ගොඩක් ඇඳිරියක් තියෙනවා. මොකද මේ කාලේ හීතල කාලේ කිට්ටු වෙන හින්දා දවල් කාලේ අඩුයි, රෑ කාලේ වැඩි. එහෙම තමයි තියෙන්නේ. නමුත් දැන් අපි කැන්ටින් වලට යනවා. ඔන්න අද උදේට වෙන්ද වගේම සුප් එකක් තියෙනවා. ඊට පස්සේ බිත්තර තියෙනවා, ඩනිස් තියෙනවා, චීස් තියෙනවා, මී පැණි තියෙනවා, තව හරි කේක් එකක් එහෙම දෙනවා. ඊට පස්සේ ඔන්න කන්න තියෙනවා, ඔලිව් වැට තියෙනවා, බිත්තර තියෙනවා, ගකින් තියෙනවා. ඉතින් ඔන්න වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් උදේට කන්න තියෙන්නේ අපිට. ඔයගොල්ලොන්ට ආයතනෙන් ආයතනෙන් වෙනස් වෙනවා. ඉතින් කෑම දෙන එක මම සාමාන්‍යයෙන් 6:20 6:00 වෙද්දි වගේ එනවා. මම ඉන්න මගේ රූම් එකට හැවිලා ඊට පස්සේ 7 වෙද්දි තමයි පිටත් වෙන්න ඕනේ. කාමරෙන් මම 7 වෙද්දි පිටත් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට දැන් අපි එළිය වැඩ කරන නිසා අපිට ජැකට් දෙනවා. එක ජැකට් එකක් දෙනවා හීතල කාලට අඳින්න එක ටිකක් ලොකු එකක්. ඊට පස්සේ ජැකට් එකක් දෙනවා පොඩි එක රස්නේ කාලට අඳින්න. ඔය මම දැන් අඳින්නේ ඒක තමයි. ඉතින් මේ දෙකම දාගන්න හේතුව මේ දවස්වල උදේට සීතලයි දවල්ට වෙද්දි රස්නේ එන්න පුළුවන් හින්දා ඊට පස්සේ අඳින ලොකු ජැකට් එක මම ගලවලා ඉතින් තියන්න ඕනේ. මොකද අනිවාර්යෙන් මොකක් හරි ජැකට් එකක් දාන්න ඕනේ අනිවාර්යෙන් මෙහි නීතියට අනුව. මොකද කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක අනිවාර්යෙන් ඒක බලන්න නිසා සේෆ්ටි එක බලන්න ඕනේ. මේ හොඳටම සේෆ්ටි හෙල්මට් තියෙන්න ඕනේ. ඉතින් සේෆ්ටි ජැකට් එහෙම දාගන්න අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. ඉතින් ඔය ටික තමයි ඉතින් සයිට් වල වැඩ කරනවා නම් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ එන තැන් ඉතින් කර්මාන්ත ශාලාව වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ රෙස්ටුරන්ට් එක වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව වෙන වෙන දේවල් තමයි ඉතින් තියෙන්නේ. අපි එළියේ වැඩ කරන නිසා ඉතින් ඔය විදිහේ ජැකට් දෙනවා. ඉතින් ඔක තමයි ඉතින් මේ අපේ එලිමහනේ වැඩ කරන නිසා ඉතින් ඔය විදිහට තමයි අපට මේගොල්ලෝ සේෆ්ටි සූස් දෙනවා. සේෆ්ටි හෙල්මට් එක්කම දෙනවා. ඉතින් වැඩ කරන්න කටයුතු අපිට එළියට අවශ්‍ය බඩු සේෆ්ටි අනිවාර්යයෙන්ම මේගොල්ලෝ බලනවා. ඊට පස්සේ අපිට දැන් මම කරන්න හදන්නේ දැන් මට යන්න ඕනේ සයිට් එකට. ඉතින් අපි දැන් යද්දි අනිවාර්යයෙන් වතුර බෝතල් දෙකක් අරන් යන්න ඕනේ. ටිකක් හරි Tamanට අවශ්‍ය ප්‍රමාණයක් අරන් යන්න ඕනේ. මොකද සයිට් එකේ වතුර බොන්න වතුර නැහැ. අපිට වැසිකිලි භාවිතයේ විතරයි තියෙන්නේ වතුර ගන්න පුළුවන්. ඉතින් ඒකත් මේ වැඩබීම් වල වැඩ කරන අය නම නම් ඉතින් ඒක එහෙම අපිට වෙනවා. ඉතින් එහෙම ඒවට මුණ දෙන්න වෙනවා. හරි දැන් ඉතින් මට යන්න ඕනේ. අපි එක තැනකට එකතු වෙනවා. මොකද ස්ටෝස් එක ගාව තමයි අපේ කට්ටිය ඉන්නේ. අපේ වැඩ කරන කට්ටිය බාබෙන්ඩර්ස්ලා කාපෙන්ටර්ස්ලා ටික එකතු වෙනවා. හැමෝම තුර්කි කට්ටියත් එක්කම ඒගොල්ලොන්ගේ බාබෙන්ඩර්ස්ලා ඒගොල්ලොන්ගේ කාපෙන්ටර්ස්ලාත් එකතු වෙලා එතනින් තමයි තැන් වලට දාන්නේ. ඉතින් දැන් මම එතෙන්ට යනවා. ගිහිල්ලා එතෙන්ට බැටන්ඩර්ස් ගර්ගන එහෙමම යනවා. දැන් මම යනකොට පෙන්නන්නම් ඔයගොල්ලන්ට වටපිටාව කොහොමද කියලා. පාන්දර 7යි වෙලාව. ඉතින් දොර වහලා දැන් හසන් මල්ලිත් ගිහිල්ලා ඉන්නේ දැන්. එයා මට ඉස්සෙල්ලා ගියා. ඉතින් මෙතන තමයි අපි ඉන්නේ. තව ඉන්ජිනර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. අපි දෙන්නට අමතරව. ඉතින් දැන් ඔන්න යනවා එළියට. අපි එළියට ගිහිල්ලා බලමු. දැන් එළිය පාන්දර
7 වෙද්දි වටපිටාව කොහොමද කියලා. ඔන්න බලන්න දැන් 7 වුණාට සාමාන්‍යයෙන් ලංකාවේ 6ටත් මම හිතන්නේ ඉර පායගෙන හොඳට එළිය තියෙනවා. ඉතින් දැන් මේ වෙලාවේ ටිකක් කරුවලයි මගේ කැමරාවෙන් පේන්නට වඩා කරුවලයි. ඉතින් ඔන්න පාර දිගේ පාත් ටිකේ තමයි යන්න තියෙන්නේ. මීටර් 400ක් විතර යන්න තියෙනවා අපි හිටපු තැනට. ඒ කියන්නේ අපි එකතු වෙන තැනට. ඉතින් බලන්න හීතල ටිකක් උදේට පොඩ්ඩක් හීතල තියෙනවා. සෙන්සියස් 15ක් 16ක් 17 වගේ. ඉතින් දවල් එදින 20 වගේ වෙනවා. ඉතින් එතකොට නම් ওই ලොකු ජැකට් එක දාගන්න ඕනේ නැහැ. මට XL එකක් හම්බෙලා තින්නේ. ඒක ලොකු වැඩි. මොකද මං එද්දි ජැකට් ඉවර වෙච්ච නිසා මට හම්බුනේ නැහැ මීඩියම් එක මගේ සයිස් එක. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා ටිකක් ඇවිදගෙන යන්න ඕනේ. ඉතින් වටපිටාව පේනවනේ මේ ඔක්කොම කැම්ප් තියෙන්නේ. ඔක්කොම වැඩ කරන කට්ටිය තමයි ඉන්නේ. මෙතන ඔයගොල්ලෝ තුර්කියට එන බලාපොරොත්තු නම් මගේ වීඩියෝ වගේක් දාලා ඇති අනිවාර්යෙන් ඒව බලන්න. ඒක වැදගත් වේවි. මේකත් ඔයගොල්ලෝ බලන්න. ඉතින් මේක මං පෙන්නන්නේ දවස් සාමාන්‍යයෙන් ගෙවන විදිහට මේවට උරු වෙන්න වෙනවා. ඉතින් හීතලට හැමදේටම. ඉතින් මේ රස්නේ කාලෙත් එහෙමයි. ඒවටත් ඉතින් උරු වෙන්න වෙනවා. එළිය වැඩ කරනවා නේද? ඇතුළේ වැඩ කරනවා. ඉතින් ඕගොල්ලන්ට එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් අපි මෙතෙන්ට තමයි එකතු වෙලා කට්ටිය බෙදා හරින්නේ. ඊට පස්සේ අපි යනවා වැඩබිමට. ඔන්න දැන් මම වැඩබිමට ඇවිල්ලා තින්නේ. ඔන්න අතන අහසේ පේනවනේ ඉසලයක් වගේ. ඒ තින්නේ ජෙට් ගිහපු පාරව. හරි ලස්සනයි ඒක. මේ පාන්දර ඉතින් හරි ලස්සනයි. දසුන්. ඉතින් මම ආවා මගේ වැඩබිමට. මම දැන් යන්න හදන්නේ ඔයගොල්ලන්ට මම වැඩ කරන තැන මොන වගේ තැනක්ද කියලා පෙන්නන්න. මෙතන පොත විශේෂ ස්ථානයක්. එතන එයාපෝට් එකේ ගත්ත සාමාන්‍ය ගුවන්තොටුපළේ වැහි වතුර එකතු වෙන ස්ථානය තමයි එතන. මොකද කාණු වලින් එන වතුරයි උඩිනුත් එන වතුරේ ටික කියන්නේ මේ කට වහන්නේ නැහැ ඕපන් කරලා තියෙන එක. ඉතින් කාණු වලින් එන පද්ධතිය එක්කම සර්ෆේස් එකේ වැටෙන වතුරයි එක්කම එකතු වෙන්නේ මෙතෙන්ට තමයි. ඉතින් මේක අඩි 32ක් විතර උසයි. අඩි මීටර් 42ක් දිගයි. මීටර් 28ක් විතර පළල මේ ටැංකියක් මේක ලීටර් ලක්ෂ ගණනක් තියෙනවා. ඉතින් ඔන්නෝම තමයි ඔතන දැන් ඉදිකිරීම මාස ගණනක් යනවා. ඉතින් දැන් මම පල්ලෙහාට ගිහිල්ලා පෙන්නන්නම්. මෙතනින් ටිකක් බහින්න තියෙනවා. ඉතින් අපි ටෙම්පරරි හදාගත්ත දෙයක් මෙතන. වැටක් ගාලා ඔන්න තැනට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඕක ඇතුලේ තමයි දැන් වැඩ කරගන්නේ. මේ විත්ති ගත්තොත් සාමාන්‍ය ඔයගොල්ලෝ පේනවද දන්නේ අඩි 3ක් විතර මේ විත්තියක් ඝනකමයි. අඩි 3ක විතර පෝල් එකක් තමයි තියෙන්නේ. මේකේදී අඩි 32ක් උඩටම යනවා. ඉතින් මේගොල්ලෝ ටිකට් කෑල්ල අඩි 32 කෑලි වගේ ගහගෙන යනවා. අඩි 15ක් විතර උසට දවස් දෙකකට පාරක් කොන්ක්‍රීට් කරනවා. ඉතින් ඔන්න තේ බොන වෙලාවත් ආවා. දන්නේව නැහැ. ඉතින් 10ට අපිට තේක බොනවා මේගොල්ලෝ බොන්න කතා කරනවා. අනිවාර්යෙන් මේගොල්ලෝ ශ්‍රී ලංකන් ටී වලට හරි කැමති. රසයි කියනවා. ඉතින් මේගොල්ලොන්ගේ රටේ තේ තියෙනවා. ඉතින් ඉරානෙන් වගේ තියෙනවා තේ. ඉතින් අපි 10ට හැමෝත් එක එකතු වෙලා තේක බීලා විනාඩි 15ක් විතර තේක බීලා තේකේ රස විඳලා ඉතින් අපි යනවා 12ට මේ අපිට කන්න යන්න තියෙනවා. ඉතින් එතකන් අපිට 10 ඉඳන් 12 වෙනවා. ඉතින් වැඩ කරන්න තියෙනවා. හරි. දැන් ඔයගොල්ලොන්ට මම පෙන්වන්න යන්නේ මේ රණවේ එක කොහොමද කියලා. දැන් මෙතන මගේ සයිට් එකනේ මෙතන. මෙතනින් එහා පැත්තේ තියෙන රණවේ. මේක රණවේස් ගානක් ගන්නවා. මම හිත 6ක් විතර රණවේස් වදිනවා. ඉතින් සාමාන්‍ය කිලෝමීටර් ගානක් තියෙනවා 3-4ක් මං හිතන්නේ. මම හරියටම දන්නේ නැහැ ලෙන්ත් එක. ඉතින් ඔන්න ඔකේ තමයි ප්ලේන් යන්නේ. ඉතින් සාම හදාගෙන යනවා බේස් එක හදලා මේක අඩියක විතර කොන්ක්‍රීට් එකක් දාලා තියෙන්නේ. ඉතින් මේ කොන්ක්‍රීට් එක උඩ රෆ් විදියට සර්ෆේස් එක කපන මොකද ඒක උඩ තාර කට්ටයක් දානවා නේද? ඒ වගේම එක්ස්පැන්ෂන් ජොයින්ට් අඩි 20 වගේ කපලා තියෙන්නේ. ඉතින් ඕක තමයි ඉතින් දැන් තාම කන්ස්ට්‍රක්ෂන් එක යන්නේ. බලමු අපි දැන් ඔයගොල්ලන්ට ඉස්සරහට දැන් මම පෙන්වන්න බලන්නම් අනිත් දේවල් ෂෝට් වීඩියෝ එකෙන් හරි මෙතන වෙන දේවල්. හරි දැන් මම ඔන්න යනවා කෑමට 12යි වෙලාව. ඉතින් 12ට 10ක් විතර අපි කෑමට පිටත් වෙනවා. ඉතින් අද බස් එක නෑ වෑන් එකේ ඉන්නේ. ඉතින් ගිහිල්ලා බලමු අද දවල් කෑම මොනවද තියෙන්නේ කියලා. ඔන්න දැන් කෑම ටිකට ඇවිල්ලා බෙදාගත්තා. කෑම ටික සුප් එක තියෙනවා, පැස්ටා තියෙනවා, සලාද තියෙනවා ගෝවා වලින්. ඊට පස්සේ කෙබාබ් වගේ තියෙනවා. යෝගට් එකක් තියෙනවා. ඉතින් අපිට තමයි දවස් ඇපල් දෙනවා. ඒකට දොඩම් දෙනවා පළතුරු. උතකට ඩෙසර්ට් වර්ග පිටන් දෙනවා ඉතින්. ඉතින් ඕවා තමයි ඉතින් කන්න තියෙන්නේ. ඉතින් අනිත් වෙලාවට ඉතින් කන්න
අපට බතුත් දෙනවා චිකන් දෙනවා මස් දෙනවා ඉතින් ඕව තමයි ඉතින් ඕවට පුරුදු වෙන්න ඕනේ ඉතින් අපි නැත්තම් බෑනේ හැම දෙයකම පුරුදු වෙන්න ඕනේ ඉතින් අපි කාලේ ඉවරලා ඔන්න ඉඳන් යනවා සයිට් එකට හරි ඔන්න දැන් කොන්ක්‍රීට් එක දාන්න පම්ප් කාර් එක ඇවිල්ලා තින්නේ ඉතින් අපි කොන්ක්‍රීට් එක දානවා සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් එක මේකේ අඩි 3ක් ඝනකමයිනේ අඩි 15ක් උසයි අඩි 32ක් අධිකයි. ඉතින් දවසට කොන්ක්‍රීට් එකක් හෝ දවස් දෙකකට එකපාරක් හරි කොන්ක්‍රීට් එකක් වැටෙනවාමයි. ඉතින් මම මේ පෙන්නන්නේ කොන්ක්‍රීට් එකක් දාලා ස්ටොප් බෝඩ් එක ගහලා තියෙද්දි කම්බි දෙකෙන් කොන්ක්‍රීට් ලීක් වෙනකොට ෆෝම් එකක් ගහලා තිනවා. ඒ ෆෝම් එක තමයි පෙන්නලා දෙන්නේ මෙතන. ඉතින් කොන්ක්‍රීට් එක එහා පැත්තෙන් මේ පැත්තට එන්නේ නැහැ. ඉතින් හරි 3 වෙලාව දැන් අපි තේ බොන්න හදන්නේ 3ටත් ඉතින් අර විදිහටම තේ මේගොල්ලෝ හදනවා. හදලා අපිට කතා කරනවා. ඉතින් අපි මේගොල්ලොත් එක විනාඩි 15ක් විතර ඉතින් තේ බිබී ඉතින් පොඩ්ඩක් සතුටුදාමත් යෙදෙනවා 3ට. ඉතින් අපි වැඩ ඉවර වෙන්නේ 6ට. 6 වෙනකන් ඉතින් තේ දීලා ඉවරලා ඉතින් අපි මෙන්න මේ වැඩ ටික තමයි ඉතින් මේ දවස්වල වෙනකොට ඉතින් කරගෙන යන්නේ. ඉතින් වෙලාවක් ළඟයි. දැන් 6යි වෙලාව යන්න වෙලාව හරි. ඉතින් අපි මේ ඉබ්‍රහීම් බෙදිර මහත්තයත් එක්ක තමයි අපි යන්නේ. ඉතින් මෙයා අපට බොහොම උදව් කරනවා. මෙයා තුට්ටිය ගැන සහ මේ වටපිටාව ගැන ඉතින් අපට කියා දෙනවා. ඉතින් ගොඩක් උදව් කරන කෙනෙක්. ඉතින් ආදරෙන් මතක් කරනවා. ඉතින් අපි දැන් 6ට වැඩ ඇරලා දැන් කෙලින්ම යනවා අපි කන්න. කෑමට දැන් අද රැන්න ආවා කැන්ටින් එකට ආවා. ඉතින් රැට කන්න තින්නේතර අපිට චිකන් එක තියෙනවා. චිකන් එකයි අලයි. එතකොට ඊට පස්සේ තියෙනවා අපිට පත් හරි ඔකට දෙනව නැත්තම් බාර්ලි හරි. ඉතින් අපි මිරිස් ටිකක් දානවා. මිරිස් රහ අඩු හින්දා අපිට මිරිස් ටිකක් ලුණු ටිකක් දාලා ඉතින් අපිට ඕන කට රසට අපි හදා ගන්නවා. ඉතින් අපිට කොහොම වුණත් ඔයගොල්ලෝ ආවත් මේ කෑම් වලට පුරුදු වෙන්න ඕනේ. මොකද අපි දන්නේ ඉතින් ඔයගොල්ලෝගේ ආයතන වලට එනකොට ඒ වගේ මොන කෑම දෙයි දන්නේ නැහැ. ලංකාවේ ක්‍රමයටත් හදලා දෙයි දන්නේ නැහැ කෑම. සමහර තැන්වල පාන් දෙනවා. පාන් විතරක් දෙන තැන්වල තිබිලා තියෙනවා. ඉතින් ඉස්සරහට මම දන්නේ නැහැ දැන් අලුතෙන් කොම්ම වෙයිද කියලා. ඉතින් ඒවත් ඉතින් බලන්න සැලකිලිමත් වෙන්න. ඉතින් ඇවිල්ලා ඉතින් කොහොම වුණත් තමන්ට මේ තමන්ගේ අරමුණ වෙනුවෙන් ඉතින් කෑම බීම වුණත් අපිට කැප කරලා දාන්න වෙලා තිනවා. අපි ඉතින් කටවරට කාපු මිනිස්සු වුණත් දැන් මේවට පුරුදු වෙලා අපේ අරමුණ වෙනුවෙන් මේ දේ හැමදේම ඉවසගෙන ඉන්න වෙලා තිනවා. හරි දැන් කාලේ ඉවරයි අපි යනවා. ඔන්න යනවා හසන් මල්ලි ආපැත්තේ ඉන්නා වෙවි ඇවිදිනවා. ඉතින් මම රූම් එකට ආවා. ඔන්න ඇවිල්ලා දැන් අපිට තියෙන්නේ දැන් වොස් එකක් දාලා ගෙවල් වලට කතා කරලා වෙලාවක් තියෙනවා නම් ඉතින් YouTube එකේ පැත්තේ ගිහිල්ලා හරි ෆිල්ම් එකක් බලලා හරි ඉතින් ඒ වගේ ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ෆිල්ම් එකක් බලාගෙන ඉතින් ගෙවල් වලට කතා කරලා YouTube බලලා ඉතින් ඔබ තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඔන්න එළියට ගිහිල්ලා පොඩ්ඩක් අපිට මේගොල්ලෝ ගහලා තියෙන හට් ඒකට ගිහිල්ලා තින්න පුළුවන්. ඉතින් දෙකක් එහෙම බොන්න පුළුවන්. ඉතින් අපිට වැඩි රැටත් දෙකක් එහෙම බොනවා 9ට විතර. ඉතින් ඔන්න ඔක තමයි මගේ කතන්දරේ දවස අද උදේ පටන් ගත්තා. පායි 4ට නැගිට්ටා. ඉතින් 10:00 මාත් විතර මම නිදා ගන්නවා. ඉතින් ඕක තමයි ඔයගොල්ලන්ට මොන හරි මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් උනායි කියලා මම හිතනවා. ඉතින් මාව subscribe කරන්න, like කරන්න, තව කාට හරි බලන්න share කරන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. ජයෙන් ජයම වේවා.